ලංකාවේ ප්‍රසිද්ධ කෝවිල් පහෙන් එකක් තමයි තිරුකෝණේශ්වරම් කෝවිල කියලා කියන්නේ. ශිව දෙවියන්ගේ විශාල ප්‍රතිමාවක් එම කෝවිල ඉදිරියෙන්ම අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ නන්දි දෙවියන්ගේ ප්‍රතිමාව. මෙම ස්ථානයේ රාවණා රජු සම්බන්ධ පුවතක්ද ඇත. රාවණා රජු තිරුකෝණේශ්වරම් දේවාලයේ ශිවලිංගය ලබා ගැනීම සඳහා පුද පූජා කරන අවස්ථාවේදී දෙවියන් විද්‍යාමාන නොවූ බැවින් රජු කෝපයට පත්වී දේවාලය බැහැර කිරීමට උරහිසින් කන්ද සැලවූහ. කන්ද නොසැලීම නිසා රජුගේ කඩුවෙන් එය දෙපළු කළහ. එම දෙපළු කළ ස්ථානය රාවණා කැපිල්ල ලෙස වර්තමානයේදී හඳුන්වනු ලබයි. එම රාවණ රජුගේ ක්‍රියාව හේතුවෙන් දෙවියන්ගේ දඩුවමට භාජනය වූ රාවණයන් වීණාවක් සකස් කර සාමවේද ගානය ගායනා කර තමාගේ වැරැද්දට සමාව දෙන ලෙස ඉල්ලීය. කෝණේශ්වර දෙවියන් ඔහුට ශිවලිංගයක් ලබා දුන්හ. මෙම පූජනීය ස්ථානය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලයේය.